හයි කොහොමද ඔයාලට ඉතින් හැමෝම පරිස්සමින් සතුටින් ඇති කියලා හිතනවා. අන්න ගොඩ කාලෙකින් ඔයාලට මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා ඩයට් රෙසිපීස් ගැන. ඉතින් මං ගෝල් වලට ගියාට පස්සේ ගෝල් ෆෝට් එකට ගියපු එකේ පොඩි බ්ලොග් එකක් කරා. ඉතින් මං හිතුවා ඒ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මේකෙදි මම ඔයගොල්ලෝගේ ඩයට් එකට අදාළ වෙන දේවල් ගැනත් අන්තිමටම වීඩියෝ එකේ කියනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද මම පොඩ්ඩක් හවස ගෝල් ෆෝට් එක පැත්තේ ඇවිදින්න තමයි හිතුවේ. ඉතින් ඒ නිසා මම මගේ අයියට කියලා ගෝල් ෆෝට් එකකින් ඩ්‍රොප් කරගත්තා. කරලා මම තනියම තමයි පොඩි රවුමක් දැම්මේ ගෝල් ෆෝට් එකේ. ඉතින් මෙතනින් එහාට මම වීඩියෝ එකේ තනියම තමයි ඉන්නේ. මෙන්න මෙතන මාරම ලස්සනයි. හරියට දිව්‍ය ලෝකයක් වගේ අර ඉර බැහැගෙන යන වලාකුළු අතරින් ඉර බැහැගෙන යන. ඉතින් සන්සෙට් එකක් බලන්න පුළුවන්. හරිම ලස්සන. ඉතින් මෙතන හරිම කාම්, හරිම නිදහස්. තමන්ගේ මනස රිලැක්ස් කරගෙන චුට්ටක් වෙලා ඔයාලට පුළුවන් ගිහිල්ලා ඉන්න. ගෝල් ෆෝට් එකට යනවා නම් අනිවාර්යෙන් මේ තැනට වෙලා සන්සෙට් එක බලන්න නම් අමතක කරන්න එපා. ටික්ටොක් එකේ වයිරල් වුණා මෙන්න මේ රෙස්ටෝරන්ට් එක. ඉතින් ඔයත් ගියොත් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. එතන කෑමත් රසයි. මම ගොඩක් වෙලා හිටියේ. මම ෆස්ට් ටයිම් තමයි මේක මේ වෙලාවේ තනියම එක්ස්පීරියන්ස් කරේ. ඉතින් හරිම ෂෝක්. ඉතින් ඔයාලා ගියොත් අනිවාර්යෙන් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න අමතක කරන්න එපා. ඉතින් මම ඇත්තටම පැය එකමාරක් දෙකක් විතර තනියම එතන හිටියා. හරිම ෂෝක්. ගෝල් ෆෝට් එකේ ඇවිදලා කරලා මෙතෙන්ට ඇවිල්ලා සන්සෙට් එක දිහා බලාගෙන පොඩ්ඩක් ඒ වයිබ් එක විඳලා බලන්න ඇත්තටම ආස හිතෙනවා. මට ආයෙත් ගිහිල්ලා ඒ විදිහට එක්ස්පීරියන්ස් කරන්න ඇත්තටම ආසයි. දැන් මේ කියන වෙලාවෙත් මම මේ වොයිස් ඕවර් එක කරන වෙලාවෙත් මට ඇත්තටම ආසයි ආයෙ යන්න. හරි ඊපස්සේ රෑ වුණ නිසා මම යන ගමන් ස්පාසිලෝන් එක පැත්තට ගියා පොඩි බඩු වගේක් ගන්න. ඒ ටික මෙතන ස්පාසිලෝන් එක ගෝල් ෆෝට් එකේම තියෙන ස්පාසිලෝන් එකකින් ඒ බඩු අරගෙන ඊට පස්සේ මම කික්සි ගෝල් එකට තමයි යන්නේ ඉන්නේ. ඉතින් මම අවශ්‍ය බඩු ටික සිලෙක්ට් කරලා ඒ ටික අරගත්තා. අරගෙන ඉතින් පොඩ්ඩක් ආයෙත් තනියෙන් පොඩි දෙයක් මොන හරි එන්ජොයි කරනවා කියලා හිතලා මම කිසි ගෝල් එකට ගියා. ඒගොල්ලෝගේ පල්ලෙහා ෆ්ලෝර් එක ෆුලි පැක් වෙලා තිබ්බේ. ඒ නිසා මම අප්ස්ටෙයාර් එකට තමයි ගියේ. අප්ස්ටෙයාර් එකේ මේ විදිහට හරිම කාම් වයිබ් එකක් තමයි තිබ්බේ. ඇත්තටම එදා හවස පස්වරුව හරිම ෂෝක්. හරිම හොඳ රිලැක්සේෂන් එකක් මනසට ගන්න පුළුවන්කමක් හම්බුණා මට. ඉතින් මම ගත්ත ස්ට්‍රෝබෙරි චීස් කේක් ස්ලයිස් එකයි මෙන්න මේ කොෆි එකයි. ඉතින් ඒකට මම කිව්වේ මම ඩයට් එකට පාවිච්චි කරන එකක් පාවිච්චි කරනවා කියලා. මෙන්න මේක තමයි ස්ටීවියා sugar substitute එක. මම ඒගොල්ලෝගේ මේ බෙවරේජ් එක ඉල්ලගත්තේ සීනි නැතුව sugar free විදිහට. මේකේ විපින් ක්‍රීම් එකත් ඒගොල්ලන්ට කියලා sugar free ඉල්ල ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ මේ විදිහට ස්ටීවියා ඩ්‍රොප් එකක් දාලා බැලුවා ඒක ඇතිද කියලා. ඒක පොඩක් මදි වගේ. මොකද මේකේ ස්ට්‍රෝං ටේස්ට් එකක් තියෙනවා කොෆි ෆ්ලේවර් එකේ. ඒ නිසා ස්ටීවියා ඩ්‍රොප්ස් දෙකක් දාගත්තා. අද ස්ටීවියා කියන්නේ සීනි ආදේශකයක්. දැම්මට පස්සේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන්නේ නැහැ. හැබැයි අපිට සීනි දාලා වගේම කැම ජාති බීම ජාති හදාගෙන කන්න බොන්න පුළුවන්. මේ වගේ එළියට ආවලාවකුණත් ඔයාට වගේ ආසන දෙයක් අරගෙන සීනි නැතුව රස බලන්න පුළුවන්. ස්ටීවියා දාලා සීනි වගේම රස කිසිම ආෆ්ටර් ටේස්ට් එකක් එන්නේ. ඉතින් ඔයාලත් වගේ ස්ටීවියා එකක් ගන්න ඕන නම් පල්ලෙහා WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ලංකාවේ තියෙන අඩුම ස්ටීවියා මිලට ඔයාට මගෙන් ස්ටීවියා එක ලබා ගන්න පුළුවන්. ඉතින් මම නම් මේක එන්ජොයි කරා. මාරම රස ස්ටීවියා දාලා. ඉතින් එහෙම තමයි එදා ගෝල් ෆෝට් එකේ හවස් වරුව ගත කරේ. Thank you for watching. Bye bye.